අපි මට්ටු වෙන්නේ නැහැ පින්වත් දරුවනේ. එක බැඳීමකින් දුක් විඳලා ආයෙ නම් එපා කියලා ආයෙත් බැඳෙනවා. තවත් කෙනෙකුට බැඳෙනවා. ආයෙත් බැඳීමක් හදා ගන්නවා. ඇයි දෙයියනේ එක බැඳීමකින් අපි මට්ටු වෙන්නේ නැත්තේ? අපි තුල ඇයි මේ ප්‍රඥාව නැත්තේ? එකපාරක් එපා වෙච්ච දේ ඇයි ආයෙ එපා නොවී තියෙන්නේ? අද එපා කියලා කියන දේ හෙට ආයෙ ඕන උනේ ඇයි? ඇයි අපිට එක අරමුණක ඉන්න බැරි? ඇයි එක අරමුණක ඉන්න බැරි? හොඳට කල්පනා කළොත් බැඳීම නිසා අපි කොච්චර පහළට වැටෙනවද කියලා. කොච්චර පහළට වැටෙනවද කියලා. උගත්කම්, දැනුගත්කම් ඔක්කොම පහළ. උපාධි කතා නෑ. ගමේ ගොඩේ කොල්ලෝ කෙල්ලෝ තොඳොල් වතන කියනවා නම් ඔයා අනේ පනේ බබා කියලා. මේ උපාධි ගහපේවමුත් දීන වෙලා බැඳුනට පස්සේ අනේ ඔයා මෙයා බබා තමයි යාට. ඇයි අපි මට්ටු වෙන්නේ නැත්තේ?